හරි හරි ලැම්බර්ට් අයියා. හැබැයි අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ ටෙක්නොලොජිය යූස් කරලා මොනවාම හරි ගේමක් දෙන්න ඕනි මුට. ඔය ප්‍රොසෙසර් එකට මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද කියන්නකෝ. මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? වෙනවනේ. මෙන්න මේ අලු ටික කිල්ලට අහුවෙන්නේ නැතු වෙන්න අරගෙන ගිහිල්ලා අදාළ ස්ථානයේ බටහිර දිශාවට වෙන්න අඩි දෙක වලක් කපලා එක කහවතුර ඉහලා අදාළ ස්ථානයේ දිහා බලාගෙනම වල්ල බල්ලා. ඕම් වර 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 මේ දරුවන්ගේ හිතේ තියෙන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මොකද්ද දරුවෝ වෙළඳ සැලේ නම? ලැම්බර්ට් ස්ටෝස්. ඕ අර තුනක් ඇඳ කලින් මේ ලැම්බර්ට් ස්ටෝස් කියන ව්‍යාපාරය හැඳි ගෑවිලා මක බෑවිලා සුන්නත් දුවිලලා ඵලයන්. නෑ ගුරුනාන්දේ. ලැම්බර්ට් ස්ටෝස් කියන්නේ මගේ කඩේ. හෙන්න ගහිලා කෙලවිලා යන්න ඕනේ සිරිවර්ධන ස්ටෝස්. දෙයියොත් එක්ක විහිළු කරනවද බල? ආ? යකෝ දෙයියන්ට මේ දෙපාර තුන් පාර කියන්න බෑ. එකපාර කියන්න ඕනේ. එකපාර. දැන් ඉතින් රීසෙට් පූජාවක් කරන්න එපා. තිය බල රුපියල් 5000 මේ බුලත් අත උඩින්. ගියොත් වචනයක් ආවොත් 5000ක් ඇත්තාට අනුකම්පා කරලා දීලා කලින් රික්වෙස්ට් එක ඩීට් කරලා දීලා සිරිවර්ධන ස්ටෝක් ඇඩ් කරලා කොමාන්ඩ් එක රීසෙට් කරලා දෙන්න දෙයියනේ. ඕම් කඩවලේවා ரெண்டு பேர் பாருங்க பாவுதானே நீங்க வா என்ன சரி செய்ய வேணும் இங்க வா. එපා ගුරුනාන්දේ. ඔක අපිට දෙන්න. මුට්ටියට 70 පන්රු තියන්න. උදැල්ල ගත්තද? ගත්තා. අප්පට යාළු එක. ඔය එන්නේ. තමා. ඌනියන් කියලානේ. හිතාගෙන ඇද්දි අපි නිකන් දැක්කේ නෑ, දන්නේ නෑ. හරි. කියලා යන්නකෝ. යකෝ තමන්ගේ ගෑණි තමන්ගේ මනුස්සයට මේ හුනියන් කරනවා කියන්නේ කොහොමද ඒක? අපි චුද්දාලා යන් මේ තාන පාරේ වන් හැබැයි ගෑණි මට හුනියන් කරයි වන්. කොහෙද යන බේබත් දෙන්න? කල්පනාවේ. ඌරෝ. Ya kan ini karawar. ආකාශ නැද්ද නිසංක? ඒක ඇත්ත මුදලාලි. මේ ගමේ අපරාධ වෙන්න ඉඩ තියන්න බෑ. අපරාධ කොතනද? මේ නිස්සංකේතන. එකෝ. අන්න ඒක නිසායි මගේ දිවි පරදුවට තියලා මම මේ මෙහෙයුමට ආවේ. එකෝ ලැම්බර්ට් අයියා අපි අපේ ෆුල් ටෙක්නොලොජිය යූස් කරලා මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ආකාශ ලෑලි ටික දාපන්. ලෑලි මොකටද මුදලාලි මේ නිස්සංකීද්දි. මේ නිස්සංක ඇතුළට ගිහින් අවුදා ඒ කොහෙනවද? ඇතුළට ගිහලා අවදාන හිටපන්. හරි. පස්සේ මම
අයියා මොනදේ වුණා සිරිවර්ධන මුදලාලි හරි වසවට්ටිය හොඳේ. මේ ලකඩි දවසක් කඩේට හොරෙක් පැනලා ගාලන මුගදත් කැඩෙන්න එක දතක් තිබ්බේ කැෂියර් මේස උඩ. හොරා දුවලා දූපුදියාවක් හොයාගන්න විදියක් නැහැ. හැබැයි බය වෙන්න එපා. ඕන දෙයකට මේ නිසංගේ ඉන්නවා නිසංගේ ඉන්නවා. එතන ඉන්නවනම් කටවගෙන හිටපන්. ඒකෝද? මුදලාලි පොඩි අවුලක් තියෙනවා. මට පොඩි කාලේ නම් හැංගිලා ඉන්න බෑ චූබර හැදිනවා. හැංගි මුතු කරන්න බෑ චූමයි යන්නේ. දැන් මේ චූබරක් ඇදලා ඉන්නේ. මම පටස් ගාලා චූබරක් දාසෙනිගේ ඉන්න. ඔන්න කවුදාව. Gue pada yang nanti bilang Mali Terima kasih ya masa nih Bukalali oke mi ready mitene karne ka patta wasi yode අල්ලගනි බෙල්ලෙම උකුන් දෙන්නගේ. යමු.